තේමාව වෙලා තියෙන්නේ අපේ යශෝදරා දේවිය බුදුහාමුදුරුවෝ බුදු වුණාට පස්සේ වඩිනවා රජමාලිගාවට. ඒ වඩින අවස්ථාවේ සියලු දෙනාම අපි අහලා තියෙන විදිහට බුදුහාමුදුරුවෝ දකින්න යනවා. බුදුහාමුදුරුවෝ බැහැ දකින්න පාරට. නමුත් යශෝදරාවන් යන්නේ නැහැ. ඇගේ කුටිය තුල ඉන්නවා. මෙන්න මේ කුටිය තුල ඇය ඉන්න අවස්ථාව එයාගේ හිතේ තිබුණු දේවල් සියල්ල කිටි කරලා තමයි මේ ගීතය ලියවිලා තියෙන්නේ. ඇත්තටම මට හිතුණා මේ ගීතය ලොව ආදරය වෙනුවෙන් ලියලා තියෙන උතුම්ම ගීතයක් කියලා තමයි මට හිතෙන්නේ. ඉසනයිට සනේ මට හිතෙනවා එහෙම මේ ගීතය ලාදලු බෝපත් ගීතය ඒකත් එක්කම මේ යශෝදරා දේවියගේ තියෙන දරා ගැනීම කොච්චරද කියලා මේ ගීතයෙන් කියනවා. මුලින්ම කියනවා මෙන්න මෙහෙම. ලාදලු බෝපත් සිවින් සැලෙනසේ යශෝදරා දේවී වාවුණු බැරිතන රහසේ හැඩුවා පෙර සංසාරේ ඇසුර මතක් වී. ඇසුර මතක් Budu bana kiwa
Isa
ලස්සනට ගීතයක් ගායනා කළා මම පුරුදු වුණා ඇත්තෙන්ම එතුමාට තියෙන හැකියාව පිළිබඳව ඒකම විශේෂයෙන්ම ආචාර්ය මණ්ඩලයේ ඒ සමාජික පිරිස ඉතාම ලක්ෂ ගායක ගායිකා පිරිසක් ඇටියට හඳුන්වන්න පුළුවන් ඒ වගේම අපේ දූ දරුවන් සිසු දරු බැරියන් ඉතාම හොඳ ලස්සනට මේ භක්ති ගීත ගායනා කළා ඒකම මම සන්තෝෂ වෙනවා අපේ මේ විදුහල්පතිතුමා මේ විද්‍යාලයට ආවට පස්සේ පුදුම විදිහේ නව අත්දැකීම් වලින් පරිපූර්ණ අලුත් වැඩසටහන් කීපයක් සංවිධානය කළා. විද්‍යාලයේ පුදුම විදිහේ දියුණුවක් ඇති වෙලා තියෙනවා මෙතුමා ආවට පස්සේ.